මාතර බත් කඩේ. බලමු කෑම එකක් ගන්න. මාමේ කෑම තියනවද? පුතේ ඔව් කෑම තියෙනවා. මේ උදේ කෑම තියෙනව නේද? ඔව් උදේ කෑම තියෙනවා. මොනවද තියෙන්නේ කන්න? අද තියෙන්නේ සම්බහාලේ බතුයි පොල් සම්බලුයි කරවල බෙදුයි. කීයද මේක? 250ක් වේ. මට එකක් දෙන්නකෝ මාමේ. මෙන්න සල්ලි. මෙන්න ගන්න පුතේ. මෙතන වාඩි වෙලා කෑවට අවුලක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නයක් නෑ එහෙම. රහයි. කාලක් ඉවරයිනේ. හරි මාමේ එහෙනම් මම යනවා. හරි පුතේ. හරි. යන්නත් එපයි. අර වදර බස් එක. හොඳටම කැඩිලා නේද? බලමු ළඟට ගිහිල්ලා. ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා. පරණ බස් එකක් නේද? හත්ත පරණ ලොඩේ බස් එකක් නෙමෙයි. කැඩිලත් එක්ක හොඳටම. බලමු ඉක්මනට යන්න ඕනේ. කාගෙද කියලා අහගන්න ඕනේ. කාගෙද දන්නේ මේක? මාමේ. ඕ පුතේ කියන්න. මේ අර බස් එක කාගේද? මේ කවුරු හරි අයිතිකාරයෙක් ඉන්නවද? අයිතිකාරයෝ නම් ඉන්නවා. ඒගොල්ලෝ දැන් මෙහෙ නෑ. රට. දැන් එක්ක මොහරි ටුවර් එහෙම යනවද? ඒක නෑ පුතේ. දැන් උතන අවුරුදු 4ක් විතර තිස්සේ ඔතනම තියෙනවා. කවුරුවත් අරන් යන්නෙත් නෑ. ඉතින් ඕක වැඩක් නෑ. හොඳටම කැඩිලානේ. මාමේ මං ඒක අරන් ගියාට කමක් නැද්ද? එහෙම අරන් ගියාට අවුලක් නෑ නේද? අවුලක් නෑ පුතේ. ඒගොල්ලෝ කියලා තියෙන්නේ කවුරු හරි අරගෙන යවන්න ඇහුවොත් අරන් යන්න දෙන්න කියලා. ඕන්නම් අරගෙන යන්න. එහෙනම් මම ඒක ගන්නවා. ප්‍රශ්නයක් නෑනේ. ප්‍රශ්නයක් නෑ. ගන්න ඕන කෙනෙක් ගන්න කියලා තියෙන්නේ. මං අරන් යනවා මාම එහෙනම් ඒක. හරි. බලමු. කොහෙද තියෙන්නේ බාණ්ඩේ? බලමු. ස්පිරි බාණ්ඩේ. ගිමුක ඇතුළට. ස්ටාර්ට් වෙනවා හැබැයි. අප්ප සද්දේ. බැටරියක් පෙන්නනවා දැන් නේ. අදින්නෙත් නෑ මේක. දරදර අදින්නෙත් නෑ. බලමු. මාර්ග නීතිය කඩ ගන්න වෙනවා. ලොක් නෑ. බලමු ගිහිල්ලා. ඒකත් තිබ්බ නේද? සර්විස් කරන තැනක්. මලටියෙන් ඉස්සර. තකටීට ඉස්සරහ තිබ්බේ. තියෙන්නේ වාණ්ඩේ. බලමු ගරාජ් එකට නම් දාගත්තා. ඒත් ගාණක් තියෙනවනේ. ලක්ෂ 2.5ක් විතර තියෙනවා යතෙන්. දැන් බැංකුවෙන් අරගෙන ආවේ මං ගායිස් සල්ලි. කියන්න බැරි වුණානේ. මේක තමයි මගේ channel එකේ දාන 4 වෙනි වීඩියෝ එක ගායිස්. ඉතින් ඔන්න මං අලුතෙන් තමයි මේ channel එක හැදුවේ. තාම subscribersලා 0යි මට ඉන්නේ. ඉතින් කට්ටිය like කරලා comment එකක් දාලා subscribe කරලා තියාගන්න. මේ වගේ බස් වීඩියෝස් දාන්න පුළුවන්. game වල වීඩියෝස් තියෙනකම් මම මේක දානවා. ඉතින් අපි බලමු. ඊයා කිව්වනේ ඕනේ විදියක හදාගන්න කියලා මේක. බලමු.
එක කැල්ලයි තියෙන ඒක දාගමුකෝ ලස්සනට. මේක නම් නිකන් හයියේ එකක වගේ. හයියේ බස්සලා දානවා වගේ. කමන්න මේකම දාගමු. ලස්සනයි. ගයිස් ලස්සන නේද? යක්කා ස්මූන දාගමු. ඇස්සකටව තියෙනවනේ ඉතින්. ඇස්සකටව දුර වෙන්නත් එක්ක තින්ග දාගමු. ඒ කාලේ ලස්සන වස්සයක් දැක්කම කට්ටිය ඇස්සකටව දෙන ඉතින් දන්නවනේ ඉතින් කට්ටිය. බලමු. මේක හොඳයි. මේ තියෙන්නේ සුපිරි බෆර් එක. ඔය මොකටද හොයන්නේ? මෙන්න පතේ මේකේ මේක හොඳයි. මේක හොඳයි. බලමු දාගන්න එකක් රතු පාට. මේක දාගමු. ඔඩ මෙන්න මේ මිනිස්සු ගානේවත් තියෙනවා. උඩටද හයි කරන්නේ. ඒවයි පක් හැතයි නේද? බලමු ඊට පස්සේ බලමු. මෙන්න ලංකාවේ කොඩිය දාගන්නත් පුළුවන්. එච්චරයි තියෙන්නේ. ලංකාවේ කොඩිය දාන් යමු අපි ගයිස්. බලමු මෙතන මොනවද දාන්නේ? එකයි තියෙන්නේ දෙකයි තියෙන්නේ ඒකෙත්. දාගමු. මේක ලස්සන නේද? ගයිස් මේක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලස්සනද නැද්ද කියලා. එතකොට මට මාරු කරගන්න පුළුවන් නේද? ඔයාල යට මේක දාගෙන තියාගමු. අනේ ජාවේ පිළිඹු කරන්න. බලමු උඩ කෑලි. අපි බලමු මේක රතු පාට රෝයා දාගන්නවා. මේක හොඳයි. බලමු ඇතුලේ මේක දාගමු. ටුවර් එකක් දිහා බලන්න පුළුවන්. මෙතන බුදු පිළිමේම තියාගමු. ඒතකොට පොඩ්ඩක් බස් එකට පිනක් තීරු වෙනවනේ. මේ තියෙන ඉස්සෙල්ලම ආවේ පිටිපස්සේ දාපු එකම. බලමු පේන්ට් එක දාලා. green line එපා. DSLT කහ පාට එපා. දම් පාට එපා නේද? මේ තියෙන්නේ දම් පාට තව එක. ඒක හොඳයි නේද guys? එන්න මේක. එහෙනම් අපි ඒක දාගෙන තියාගමු. කැතයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මට මාරු කරන්න පුළුවන් guys. මෙන්න එන්ජින් දෙකක් තියෙනවා. නික වැඩක් නැහැ. අපි අලුත් එන්ජින් එකකට මාරු කරමු. බලමු මේක. මේ තියෙන්නේ හෝන් ගොඩ. මේක දාගමු. සුපිරි නේද? මේකම තියාගමු. සද්දේ මේක දාගෙන තියාගමු. මේක ගොඩක් ආසයි. ඔයගොල්ලොත් කැමති නම් කියන්න මට. බලමු හද්ද පරණ ටයර් නේ තියෙන්නේ. අපි ටයර් මාරු කරගමු. ඒ වයිපා මේක හොඳයි නේද? බලමු මේ ඇතුලේ ස්ටීරින් වීල් එක වෙනස් කරනවා. මේක තමයි සුපිරි. බලමු මෙච්චර තියෙන්නේ. අපි මේක දාගමු. එතන මේ කැප් එකක් තිබිලා තියෙනවා මෙතන. සන්ග්ලාස් කැප් එක ඕනේ නැහැ නේද? අපි සන්ග්ලාස් දෙයක් තියාගමු. හරි. නම් ගයිස් ඉතින් මේක පැදලා බලමු බස් එක. අපි පොඩි වටයක් දාලා බලමු බස් එක හොඳට අදලාද කියලා. අයියට සල්ලි දාලා අපි වටයක් දාලා බලමු නේද? හයි. අපි වටයක් දාලා ඉතින් ගයිස් ඔන්න ඔයගලන්ට පේනවා ඉතින් මගේ වාහනේ. ඉතින් මම ළඟ කඩේ අයියා කෙනෙක්ගෙන් හොඳ ලයිට් සෙට් එකක් උදාගෙන ආවේ. ගරාජ් එකේ අයියාත් හොඳට වැඩේ කරලා තියෙනවා. කොහොමද ලස්සනයි නේද? ඉතින් මේ තියෙන්නේ දැන් මගේ බස් එක. ගරාජ් එකේ වැඩේට ලක්ෂ 10ක් විතර ගියා. මම ලක්ෂ 2කමාරක් ගෙවලා ඊටු ටික හිමීට පස්සේ ගවන්නම් කියලා. ඉතින් ලයිට් සෙට් එකකට එන ගානක් ගියා යාළුවනේ. මේගොල්ලෝ වේලා නැතිනේ.
ලස්සන පෙන්වන්න තව බඩු තියෙනවා මේක. ඉතින් පෙන්වන්න ඔයගොල්ලෝ. මේ බෆර් සිස්ටම් එකක් හයි කරගත්තා. මේකටත් ගියා මට ලක්ෂ 2ක් විතර. හිමීට ගෙවනවා කියලා හිමීට ආවා. අයියලා හරියනම් ගයිස් අපි ගමනක් ගිහින් බලමු මේකෙන්. යමු නේද අපි ගමනක්. මේ අලුත් බස් එකෙන්. අපි මාතර බෝධිය පැත්තේ ගිහිල්ලා යමු මේ බස් එකෙන්. යන් එන. අයියෝ මරි වස්තාර විලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා අපි යනවා. පයිස්සෙන් යන්න ඕනේ. අලුතෙන් ගත්ත ගමන්මනේ වද්ද ගන්න ඕනේ නැත්තම් මම. උළුවන් තරින් පරිස්සෙන් යා. ගත්ත ගමන් වද්ද ගත්තම ආයි යන්න බෑ. හදා ගන්න. කොහොමද මේ මට පරිස්සෙන් යන්න තේරෙන්නේ නැහැ. ඒක ඊට වැඩි අවුලයි. යමු. දැන් ගයිස් මේ මං එන්ජින් එක මාරු කරපු නිසා එන්න වේගෙන් යනවා එන්ජින් එක. බස් එක දැන්. මේනවාද මගේ බස් එක. ඉංගිරිං අප්ප ගත්තනේ. අවුලන්නේ ගයිස්. හොඳට තියෙනවා බස් එක. ප්‍රශ්නේ වැඩිය දුන්නේ. කඩාගන්න බැරිය නේද? බලන්න වීඩියෝ එකක් දෙන්න කියලා නේද? ඉතින් guys මගේ channel එක subscribe කරලා තියාගන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. මම ඊළඟට short films වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ ඉතින් දාන්න මොන හරි comments. එතකොට මට film එකක් හදන්න පුළුවන් මාතෘකාව එහෙම දෙන්න. ඒවා දෙන්න ඕනේ ඔයගොල්ලෝ. මෙන්න කොහෙන්දෝ බස් එකක් ආවා guys. මටත් තියෙන බස් එකක් දැන් ඔන්න ගැම්මෙන් යන්න පුළුවන්. තව ටික දවසකින් මම ටුවර් යන වීඩියෝස් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. තව ටික දවසකින් මට ගේයක් අරගෙන ඒ ඔක්කොම කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. අන්න අර බස් එක ගියා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ මගේ දෙවෙනි channel එක මගේ පළවෙනි channel එකේ anime වගේ ඒවා දාන්නේ. වැඩි subscribersලා නෑ. subscribersලා 15ක් ඉන්න පොඩි channel එකක් තියෙන්නේ. ඉතින් මේක හැමෝම subscribe කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකක් දාන්න, කට්ටියට share කරන්න. ඉතින් driving simulator තවත් games ගැන ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් මේකෙන්. එහෙනම් හැමෝටම goodbye. මම ගියා. තව වීඩියෝ එකකින් හම්බෙමු.